අල්ලලා එක තැනකට ගිහින් දාලා තියෙනවා. ඒකේ බලය ඒකේ පින පන්සල් මළුවේ කුණු නැත්නම් බෝපත් එකතු කරලා අරන් දාලා ඒකේ බලයේ ශක්තිය විදිහට තමයි මේ දුටුගැමුණු රජුරවන්ට අවුරුදු 24ක් රාජ්‍ය කරන්න රට එක්සේසත් කරන්න බලය ලැබුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ පුංචි උදාහරණයක් මම සඳහන් කළේ දේශනාවේ තියෙන. ඊට අමතරව ඔබ අපේ හාමුදුරන් වහන්සේ පිනපැත්තේ එකක් මම සඳහන් කළේ. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ කාපු බත් පිඟාන හොදලා ඉඳුල් ටික විසි කරනකොට ප්‍රාර්ථනාවක් කරන්නලු මේක සතෙකුට ආහාරයක් වේවා දානයක් වේවා කියලා. ඒක දානයක් තමයි. එනිසා අපේ බණපොතේ දස පුණ්‍ය ක්‍රියා තියෙනවා. ඒ පින්කම් 10 කරන්න සල්ලි ඕන නැහැ. දානය, සීල, භාවනා, පත්ති, පත්තානුමෝදනා, වේයාවච්ච, අපචායන, දේශනා, සුති, දිට්ඨිජු. ඔය කියන කරුණු 10. සාමාන්‍යයෙන් වෙලාව තිබුණොත් අපි කතා කරමු. ඔය අතරෙම අපේ ආම්ද්‍රව සඳහන් කළා සීනි බෝතලේ ඉන්න කූඹියා දැක්කම තේකට දාන්නේ නැතුව අස් කරන්න අයින් කරගන්න සිතුවිලි පහළ වීම වැදගත් කියලා. ඒ අතරතුර ඔබ අපි දන්නවා කැලණිතිස්ස මහරහතන් වහන්සේ ඔය විහාර මහා දේවිය මෝදට බිලිවීම ඒ කාරණාව එද්දේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ උණු තෙල් කටාරමට දාන්න හේතුව පෙර ආත්ම භාවයක කැඳහැලියක් හැඳිගාමින් ඉන්නකොට ඒකට වැටුණ මැස්සෙක්. ඒ මැස්ස අරන් දාන්න පුළුවන්කම තිබුණා. ඒ වෙලාවේ කැඳහැලිය හැඳිගෑව මැස්ස අරන් දාන්න ගමතක කරා එයා හැඳිගාගෙන ගියා. අරන් දාන්න පුළුවන්කම තියෙද්දි අරන් දාන්නේ නැතිව අර මැස්සත් කැඳහැලියම තියලා හැඳිගාපුකේ ප්‍රතිඵල විදියට කැඳහැලිය මේව කරගෙන ගියා. හැන්දෙන් අයින් කරන්න තිබුණ මැස්ස අයින් කරේ නැහැ. අන්න ඒකේ ප්‍රතිඵලයේ විදියට කැලණිතිස්ස මහරහතන් වහන්සේ නොකරපු වරදකට උණු තෙල් කටාරමකට දාලා ඒ මහා දරුණු වදයකට මහා දරුණු දඬුවමකට උන්වහන්සේට මුහුණ දෙන්න සිදු වුණා. අපේ හාමුදුරුවෝ සඳහන් කළේ බලන්න දැන් මේ පුංචි අවස්ථාවක් නේ. කූඹියා තේකෝපෙට නොදා බේරගන්න එක අබේ දාණය. සසරට සැනසීම ගෙන දෙනවා. සසර වෙනසන විදිය, සසර සැනසෙන විදිය ධර්මයේ තුල පිනපව අතර තේරෙනවා කියලා අපේ දරුවෝ තේරුම් ගන්න ඕන. ඔය තවත් අවස්ථාවක් තියෙන සමහර දරුවෝ පුංචි කාලේ අර තමන්ගේ කෝටුවකින් මැස්සෝ අල්ලලා මැස්සොන්ට විදිනවා. එක රාතන් වහන්සේ නමක් හිටිය අවසාන උනාද නොකරපු වරදකට උල තෙව්වා රජුරෝ. හොයලා බලනකොට යා කලින් ආත්මයේදී අර මැස්සෙකුට තමන්ගේ කෝටුවල යාළුවන්ට පෙන්වන වෙන බාන මගේ වැඩ කියලා කෝටුව අරගෙන අනිනවා අර මැස්සන්ට. උල් වලින් පුංචි පුංචි කෝටු වලින්. එන්නම මැස්ස හිල් වෙනවා. අවසානයේ රහත් බව ලැබලා තුන්වහන්සේ විපාක දුන්නේ අර විදියට. එනිසා මේ පුංචි පව පුංචිය කියලා නෑ. ඔය ඇත්ත ගල් කැටයක් අරන් දැම්මම පුංචි ගල් කැටයත් වතුර යට යනවා. ලොකු ගල් ගෙඩිය දැම්මත් වතුර යට යනවා. එනිසා මතක තියාගන්න පව් පුංචියට පටන් ගත්තත් සතෙන් සතේ එකතු වෙලා කැටේ පිරෙනවා වගේ. බිඳුව බිඳුව එකතු වෙලා ගංගා ඇලදොල හැදලා මහා සාගර පිරෙනවා වගේ. පුංචි කියලා නෑ පව් වැඩ කළොත්. අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙන අම්මා තාත්තා වැඩිහිටියෝ කියනවා පුතේ වැඩිහිටියන් කකුලට උඩින් පනින්න එපා කියනවා. කවුරු හරි වතුර ටිකක් ඉල්ලුවොත් නොදී ඉන්න එපා කියනවා. අම්මට තාත්තට එකට කියන්න එපා කියනවා. ඇඟට කෙල ගහන්න එපා කියනවා. මෙහෙම සත්තු වෙනවා කියලා කියනවා. පයින් ගැහුවම බූරුව වෙනවා කියනවා. කෙල ගැහුවම සිකනලා වෙනවා කියනවා. විවිධ වතුර ටිකක් ඉල්ලුවොත් නොදුන්නොත් කෑදැත්ත වෙනවා වගේ අපි අහලා තියෙනවා. පව් ගැන මේ විභජනය, බෙදීම්, සමාජීය කතාවත. ඒ වගේම ඔබ අපි දකින්න ඕන කාලය ඉතුරු වෙද්දී අපේ හාමුදුරන් වහන්සේට අවසානට සමාදානය කරන්න අවස්ථාව දෙනවා. මේ දරුවෝ හිතන්න ඕන පව් කියන ඒවා දරුවනේ පුංචි නෑ. ලොකුයි කියලාත් නෑ. කොහොම කරත් විපාකේ බර විඳින්න වෙනවා. ඒක තව කාරණාවක් කියන්න ඔබ කරපු පව්වල විපාක ඔබේ තාත්තවත් අම්මවත් පන්සලේ හාමුදුරුවන්නේ ඔබමයි විඳින්න ඕන. එනිසා පව් කරන එක මිහිරි වුණාට විඳින කලට දුක් දැඩි වේ කිනසේ කිව්වේ ඒකයි.
ඊළඟට පින් කරේ නැති වුණාම අපි කියනවනේ බුදුන් දකින්න නැති පින් මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාරේ කියලා. ඒතර පින් මදි නම් පින් කරන්න තමයි මේ අවස්ථාව තියෙන්නේ. දැන් ඔය ඇත්තෝ අපේක්ෂා මාර මුලින් කිව්වා වගේම හැමෝම හිතන්න ඕනේ වැඩිහිටි සහ පුංචි දරුවෝ අපි අපේක්ෂා කරනවා ගිතෙල් කලයක් වතුර යටට ගෙනහිලා බුදුරජාණන් වහන්සේගේ ලස්සන උපමාවක් මේක. අර ගැඹුරු සූත්‍ර වලින් කරුණු මම එකින් එක කියන්නේ පුංචි දරුවෝ නිසා. උත්සාහ කරනවා කලයකට ගිතෙල් ටිකක් ගෙනහිල්ලා ඒක වතුර යට මොහොතට හරි ජලය යටට ගෙනහිල්ලා ඔය වතුර යටම තියාගන්න. නමුත් කවදාවත් ගිතෙල් කලේ අරන් ගිහිල්ලා ගිතෙල් කලේ යට තියන් හිටියට කලේ බිඳුනොත් හෝ මොන හරි කරොත් ගිතෙල් ටික කවදාවත් වතුර යට රැඳෙන්නේ නැහැ. කලේ යට තියේවි ගිතෙල් ටික උඩ එනවා. අපි උත්සාහ කරන්නේ හැබැයි ගිතෙල් ටික කොහොම හරි වතුර යට තියාගන්න. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ ගිතෙල් ටික උඩ එනවා. බුදුහාඳුනගේ උපමාව මේ. ඊළඟට කවුරෝ කෙනෙකුට ඕනකමක් තියෙනවා ගල් ගෙඩියක් ගෙනල්ලා ඒක වතුර උඩ පාවෙමින් තියාගෙන ඉන්න. කොච්චර උත්සාහ කරත් කවදාවත් ඒක උඩ තියෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් යට යනවා. ඔන්න ඔය වගේ පව් කරලා සැප විඳින්නත් පින් කරලා දුක් විඳින්නත් උත්සාහ කරන්න හදන තැන ඒකේ ස්වභාවය අනුව තම තමන්ට විපාක විඳින්න වෙනවා. ඒ නිසා තමයි මුලින් සඳහන් කළේ ගාථාවෙත් ගබ්බමේකේ උප්පජ්ජන්ති නිරයන් පාපකම්මිනෝ කියන එක. ඊට අමතරව කාලය නම් අද ප්‍රමාණවත් නැහැ. න අන්තලිකේන සමුද්ද මජ්ජේන පබ්බතාන විවරම් පවිස්ස කියන ගාථාවේ සඳහන් කරන්නේ පර්වතයක හිටියත් ගුහාවක හිටියත් අහසේ හිටියත් න මුංචය පාපකම්මා පවෙන් මිදෙන්න තැනක් නැහැ මේ ලෝකේ. උදාහරණ වර කපුටෙක් උඩින් ඉගිලිලා යනකොට බිම ගිනි ගොඩක් ගැහුවා. අහම්බෙන් ඇති වෙච්ච ගිනි ගොඩක් තිබුණා. කපුට උඩින් ඉගිලුණා. ඒ ගින්නට වැටලා කපුට මැරලා ගියා. පෙර සංසාර කරපු අකුසලයකට. බුදුහාඳුරන් ගාවට මේ පණිවිඩය ගියාම බුදුහාඳුරනේ මේ කපුටෙක් උඩින් ඉගිල්ලා ගියා. මේ ගිනි ගොඩක් ඉබේ ඇති උනේ. ගයක් එකපාර ගිනි ගත්තා. උඩින් ගිය කපුට ඒකට වැටලා මැරලා ගියා. ඇයි එහෙම උනේ කියලා අහනකොට බුදුහාඳුරෝ කියන පෙර සිද්ධිය. තව මොහොතේ කණ්ඩායමක් ගමන් කරන නැවේ කපිතාන් සහ නෝනලා කණ්ඩායම තමන්ගේ නෝනයි ඒ පවුලේ කට්ටියයි යාළුවෝ යනෝ මොහොතේදී අවසානයේ තමන්ගේ කපිතාන්ගේ නෝන මොහොතේ විසි කරන්න වුණා. මෙන්න මේ වාසනාවක් වුණා බුදුහාඳුරනේ කියලා ඒ කතාවත් ඇවිල්ලා කියනවා. එයා බැලුවා මොහොතේ විසි කරන්න උනේ වෙන කවුරුත් නෙමෙයි එකම කෙනා තුන් වතාවක් කුසපත් ඇද්දා. තුන් වතාවෙම කාලකන්ණියා මොහොතේ විසි කරන්න ඕන කෙනා මෙයා කියලා ආවේ නැවේ කපිතාන්ගේ නෝනමයි. තුන් වතාවම. ඒ විදිහට බැලුවා මේ අවාසනාව ඇයි කියලා බුදුහාඳුරනේ ඇහුවම බුදුහාඳුර කිව්වා පෙර සංසාරේ මෙයා මේ වගේ අකුසලයක් කරලා තියෙනවා කිය. ඊළඟට භික්ෂුන් වහන්සේලා 7 නමක් පින්ඩපාතේ වඩ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න යනවා. යන අවස්ථාවේදී වැස්ස නිසා කරදර නිසා ගුහාවකට ගොඩ වෙනවා. හිටි හැටියේ ගල් ගෙඩියක් ගල් පර්වතයක් ඇවිල්ලා ගල් ගුහාව වැහෙනවා. දින 7ක් යනකම් මොන දේ කරත් ගල් ගෙඩිය අයින් කරගන්න බැරුණා. දින 7කට පස්සේ ගල් ගෙඩිය එහාට පෙරලිලා ගියා. නායයන් වගේ දේවල් ඇති වෙලා. අවසානයේ මේ සිද්ධියත් බුදුහාඳුරන්ට යනවා. බුදුහාඳුරෝ කියනවා මෙයාලටත් පෙර සංසාරේ පෙර ආත්මෙක කරපු වරදකටයි මේ ගුණේ කියලා. ඒ නිසා ඔබ අපි මොන විදියට කරත් විපාකයේ විඳින්න වෙනවමයි. ඒකේ විපාකේ අම්මවත් තාත්තවත් දරුවවත් නෙමෙයි ඔබමයි විඳින්න ඕන. ඒ නිසා ඔබ මේ ඉගෙන ගන්න අධ්‍යාපනය තුල චුල්ලපන්තක මහරහතන් වහන්සේට ගාථා පාඩම් කරන්න මාස 4ක් ගියා. ඒකට හේතුව මොකක්ද කියලා අපි දන්නවා කතාව. පෙර කරගත් දේවල්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපර ගන්න බීජයට අනුව අස්වැන්න නෙලා ගන්න වෙන නිසා සරු බීජ වැපරුවොත් දරුවනේ සරු පල නෙලා ගන්න පුළුවන්. අල්ලක් වැපරුවොත් මල්ලක් ගැට ගන්න පුළුවන්. ඒක පිනත් එහෙමයි. පුණ්‍යක් එත්තම් පින්කෙතේ වපුරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අර හෙරලි ගහ කොස් ගහ ඉස්සරහා පේනවා. බත් ගහ කියලා කියන්නේ. බලන්න කොස් ගහේ තියෙන වටිනකම. ඉතින් මේවා එකතු කරගෙන ඔබ අද දවස පුරාවට ආපෝ ගෙවපු දවස අර අවුරුදු 100ක් වැරදි විදියට ඉන්නවට වඩා යෝචේ වස්සතං ජීවේ දුස්සීලෝ සමායිද අවුරුදු 100ක් වැරදි විදියට ඉන්නවට වඩා ඒකහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තව එක දවසක් ඉන්නවන එක වටිනවා. මෙතන පුංචි දරුවෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා. අවුරුදු 40ක ඉතිහාසය ගැන විද්‍යාල්පති හාමුදුරුවෝ සඳහන් කළා. ඒ නිසා ඔබට මේ පිනමයි පව නෙමෙයි පින. එනිසා පව් මගහරවගෙන පිනෙන් පොහොසත් වෙන්න හොඳ අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන තැන තේරුම් ගන්න
අපේ හාමුදුරුවෝ සිහිපත් කළ කරුණවල බෝපත් අහුලලා දුටුගැමුණු රජුරුවෝ යුද්ධ කරලා අවුරුදු 24ක රට එක්සේසත් කරලා රාජ්‍ය ගොඩනගෙන්න බෝපත් අහුලපු එක ආනිසංස වුණා කියලා කාශ්‍යප බුදුහාඳුරන් කාලේ කරපු පාරමිතාවක් පින්කමක් බව සඳහන් වෙනවා. ඒට ඉවහල් වුණා කියලා. කැලණිතිස්ස මහරහතන් වහන්සේ කැඳහැලිය හිටපු මැස්ස අයින් නොකරපු එකේ විපාක විදියට රහත් බව ලැබලත් උණු තෙල් කටාරමට වැටෙන්න සිදු වුණා. ඒ නිසා අර සීනි බෝතලේ එහෙම නැතිනම් ඔබ තේ කෝප්පේ තේ බීලා මේසුට දෙව්වා. නැවත තේ බොන්න යනකොට ඒක වටේ කූඹි. ඔබ බය නැතුව ඒක ටැප් එකට කරාමෙට අල්ලලා යනවා නම් ගහගෙන යනවා නම් අපි සමහරවිට කියන ගම් වතුරේ මිනිස්සු ගහන් යනවා අන්න අපරාධේ පව් අහෝ අයියෝ අපෝ කියලා. ඒවා අහෝ අයියෝ අපෝ කියන්න කලින් අර ටැප් එකට තමන්ගේ වතුර කෝප්පේ තේ කෝප්පේ ඉන්න කූඹිය අල්ලන්න කලින් 10 වරක් හිතන්න වෙනවා. ඒ නිසා මේ පුංචි දේවල් තමයි අපේ ආන්දර සඳහන් කළේ පුංචි මනසට පුංචි කාලේ ඔයත් පුංචි දේවල් ආරම්භ කරගෙන ලෝකයේ ලස්සන කරනවා වගේ පවෙන් තොර වෙලා පිනෙන් සරු වෙන ලස්සන නිවැරදි ජීවිත ගත කරන්න අද ධර්ම සාකච්ඡාව ඉතාම වැදගත් වෙන බව සිත්ති තබා ගන්න කියලා මතක් කරමින් දස පුණ්‍ය ක්‍රියා දාණය කියන්නේ දෙන එක දෙීම නාව කොච්චර වටිනවද අපේ ආන්දර පුංචි තැනින් පටන් ගත්ත ඒවා ඊළඟට සීලය සිල් රකින්න එක දැන් මේ ඔබට මේ අද මහා පිං ඒ අතර හැමදාම නිත්‍ය පන්සිල් පොහේ අටසිල් අද උපෝසතේ මේ සමාදන් වුණේ නමුත් පන්සිල් කියන්නේ පස් පව් එතන පව් පහක් තියෙන්නේ සත්තු මරණ එක පව් සිද්ධ වෙනවා හොරකම් කරන එක පව් සිද්ධ වෙනවා කාමයේ වර්ධව හැසිරෙන එක පව් සිද්ධ වෙනවා බොරු කියනකොට පව් සිද්ධ වෙනවා සුරාපානය කරනකොට පව් සිද්ධ වෙනවා අපි ඒක දැනගෙන මේ පව් පහෙන් වැළකිනවනේ පස් පවෙන් වැළකීලා පස් පව් දස අකුසල් දස අකුසල් සිත කය වචන තුන්දරින් කරන්නේ අපි ඒක අද බර තිව්වේ නැහැ අද අපි පිනට වැඩි බරක් තිව්වේ එතකොට පවෙන් තොර වෙලා පිනෙන් සරු වෙන උත්සාහ කරන තැන පින්වන්ත ඔබ හිතන්න ඕන දේ තමයි පස් පව් කියන්නේ පන්සිල් කියන්නේ පව් පහක් අපි ඒක රකින්නවා වේරමණී කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ සත්තු මරන්නේ නැත්නම් සත්තු ආරක්ෂා කරනවා ඒකට තමයි පින් සිද්ධ වෙන්නේ සත්තු මරන්නේ සත්තු මැරුවොත් පව් සිද්ධ වෙනවා සත්තු ආරක්ෂා කරොත් තමයි පින් සිද්ධ වෙන්නේ ඒ නිසා පන්සිල් විතර අරගෙන වැඩක් නැහැ ඒක අපි ඊළඟ දවසට කතා කරන්න වෙයි අද සත්තු මරන්නේ නැහැ කියන්නේ ඒක නිකන් විරමණයක් විතරනේ කරන්න ඕන දේ මොකක්ද කළොත්නේ ප්‍රතිඵලයක් තියෙන්නේ රියැක්ෂන් හෝ මොනවා හරි දෙයක් ලැබෙන්නේ යමක් කළොත් සත්තු මැරුවොත් පව් සත්තු මරන්නේ නැහැ කියලා හිටියට වැඩක් වෙන්නේ නැහැ සත්තු ආරක්ෂා කරා එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ පව් සහ පින් දෙක අතරේ තමයි අපි නැවතලා ඉන්නේ තාම පන්සිල් වල එනිසා සත්තු මරණ එක පව් ඒක අපි කරන්නේ නැහැ ඒක හොඳයි හැබැයි කළ යුතු දෙයක් තියෙනවා චාරිත්‍ර සහ වාරිත්‍ර කියන්නේ ඒක එනිසා කළ යුතු දේ ගැනත් හිතලා පස්පව් වලින් වැළකීලා දස අකුසලෙන්ොත් වැළකීලා පින් කරලා දස කුසල් වලින් සන්නද්ධ වෙන්න දස පුණ්‍ය ක්‍රියාවන් තුල වෙయ్యවච්ච කියන වත් පිළිවෙත් කරන එක හාමුදුරුවෝ සිහිපත් කළේ පන්සල් මලුව බෝ මලුව අතු ගාන එක මකුළු දැල් කඩන එක පින්තාලි ඒව හදන පොදු දේවල් තියෙනවා අපචායන කියලා පිළියෙත්තන් පුදන එක ගුරුවරුන්ට වැඩි හිටියන්ට බුදුන් සහ ගහට කොළට ගරු කරන එක වඳින පුදන එක සලකන එක ඒවා පින් සිද්ධ වෙන වැඩ කළ යුතු දේවල් සමහර අයට ඒවා වැඩක් නෑ වගේ නිෂ්ඵල වැඩයි කියලා හිතනවා නමුත් ඒවා ඵලදායී දේවල් ඔය විදියට දස පුණ්‍ය ක්‍රියාවන් පෙරලලා බලමින් ජීවිත පිනෙන් සන්නද්ධ කරගන්න කියලාත් මතක් කරමින් කාලය වටින නිසා ඔබට මේ දේශනාව තුළ මේ සාකච්ඡාව තුළ අද දවස පුරාවට සිදු කරගත්ත සියලු පින් ඔබ සතුවයි තියෙන්නේ ඒ පින් ඔබට දවසක් දෙවියෝ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සැප විඳින්නේ කවුද සතුටින් ඉන්නේ කවුද කියලා බුදුහාමුදුරු දේශනා කළේ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ මේ ලෝකේ සැප විඳින්නේ සතුටින් ඉන්නේ පින් කරපු අය කියලා ඒ නිසා ඔබ සතුටින් ඔබ සැනසීමේ මුදල් වියදම් වෙනවා තමයි නමුත් ඒ සතුට ආයි ලබා ගන්න බෑ වෙන තැනකින් ඒ සතුට පිනක් බවට පරිවර්තනය වෙන්න දේශනාවේ සඳහන් කරන්නේ හදයන් පුනාදීති පුඤ්ඤං චිත්තං පුනාදීති පුඤ්ඤං පුස්පේක මහත්මයා පින කියන්නේ සතුටටයි පින කියන්නේ හදයන් පුනාදීති පුඤ්ඤං හදවතේ ඇතිවෙන පිනායෑම තමයි පින කියන්නේ හදවත මහා දේවල් දුන්නත් හිත සතුටු නැත්තම් පින් සිද්ධ වෙන්නේ නැහැ දෙන්නේ පුංචි දෙයක් වෙන්න පුළුවන් ඒ නිසා තමයි හාමුදුරුවෝ කිව්ව අත හොදනකොට සමහර අය මේ දවස්වල දන්සල් දෙනවා දැන් මග දිගට අපි හාමුදුරුවෝ එන ගමන් කතා කළේ දන්සල් මං හිතන්නේ මේ අපි කිරිඳිවැල බෝගොඩ පැත්තේ ඉඳලා ආවේ
දන්සල් 150 200කට වැඩිය මේ පාරේ විතරක් පේන්න තියෙන මේ සීමාවේ කිලෝමීටර් 20ක් ඇතුළත. නමුත් ලංකාවේ තියෙන දන්සල් විවිධය. රොටි දන්සල, බුලත් දන්සල, හුලන් දන්සල විවිධ දේවල්. තියෙන දේවල් Tamanට තියෙන දේවල් දන්සල් විදියට දෙනවා. තමන් දැන් පහුගිය කාලේ රූපලාවන්‍ය කට්ටිය ඒ ලස්සන දන්සල කියලා. ඒක ලස්සන කරන ඒගොල්ලෝ. නිසා ඔබට කරන්න පුළුවන් දෙයක් ඇති. අපේ මඩියේ පඤ්ඤාසී ආඳුරේම දවල්ට අවසර උන්වහන්සේ විවේකී විතර ගිලම්පස්ස වන්දන්න කලින් සීනි බෝතලෙන් සීනි හැන්දක් දානවා කූඹින්ට. උන්වහන්සේ බලන් ඉඳලා සතුටු වෙනවා. මොකද එතෙන්ට දැම්මම කූඹි කොච්චර එනවද? දීක දන්සලා උන්ගේ කුස පිරෙනවා මහා දානයක් ඒක. තිරසංගත සතකොට කෑම වේලක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස තියෙනවා. පිනනේ. ඔබට කරන්න පුළුවන් අපේ පුස්පික සර් සඳහන් කළා වගේ පැන්සල එක පැන්සල දෙකට කඩලා එක පුටුවේ වාඩි වෙච්ච කතාව අපි කියනවා වගේ ඔබට තියෙනවා. ඒ තියෙන දේ අනේකාට දෙන්න. ගොඩ ගහ ගන්න එක නෙමෙයි. ලද දෙයින් සතුටු වීම සන්තුෂ්කෝ ලද දෙයින් සතුටු වීම මංගල කාරණාවක් වගේම මෙත්සිත පතුරවන්නෙක් සහ බෝසත් ගතිගුණ. එනිසා බෙදා හදාගෙන ෂෙයා කරගෙන සතුටින් බහුභාණ්ඩික නොවි අනේකාගේ අනුකම්පාව අනේකාගේ දුක තේරුම් අරන් කටයුතු කරවත්ින් ඔබට පින් සිද්ධ වෙනවා නිකම්ම පින් කරගන්න පුළුවන්. ඒ නිසා පව අර අපේ ස්වභාවයේ සිතේ ස්වභාවයේ පුස්පික සර් නැවත නැවත ඇහුවේ හාමුදුරුවනේ කොච්චර පින් කරන අවස්ථාව තුනත් අපේ සිත යන්නේම අර පැත්තටනේ කියලා. ඔව්. ගින්දරට කොච්චර දර දැම්මත් ගින්දර ඇති කියන්නේ නැහැ. මහා සාගරයට කොතරම් ජලය ගියත් ඇති කියන්නේ නැහැ. සිතට කොතරම් දේ තිබුණත් මදිනේ. ඒ නිසා අපි කෙනෙකුට දීලා සතුටු වෙන්න තරම් හිතක් නැහැ. ඒ නිසා තමයි මේ හොඳ සමාජයෙන් ඈත් වෙලා පවෙන් පිනෙන් ඈත් වෙලා අර පෙනුමට දැස තියනවා යෑමට පාරක් තියෙන ලඳු කැලෑවලම යන්න අපේ සිත්වල ස්වභාවය ඒක මනුස්ස ස්වභාවය වගේම ලෝක ස්වභාවය. ඉතින් මේක වෙනස් කරගෙන ගමනක් යන්න නම් ධර්මයමයි ඕන. ධම්මකාමී බවං හෝති ධම්මදේශී පරාභව. ධර්මයේ තුල ස්පර්ශ වෙන තාක්කල් පිනත් සන්නද්ධ වෙනවා. පිනෙනොත් පොහසත් වෙනවා. ජීවිතත් ලස්සන වෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න අද මාතෘකාව පවෙන්තර වීම සහ පිනෙන් සරු වීමයි. එනිසා පව පින ගැන මේ මම සඳහන් කළ කාරණා සිත්ති තබාගෙන පුංචි දරුවෝ අපේ පුස්පික සර් නැවත මතක් කළා අපේ හාමුදුරන් වහන්සේගේ කරුණ මම මතක් කරා කරුණු දෙකකින් පව් සහ පින් කරන ආකාරය පිළිබඳව පුස්පික සර් සඳහන් කරා ඉස්සර අපේ පින්පොත තිබුණා. ඒ පින්පොත ලොකුවට ලියන්න බැරි නම් පුංචියට ලියන විදිය පෙන්නවා. ඒක පොතෙත් බැරි නම් හිතේ හරි තියාගන්න සමාජ මාධ්‍ය තියෙනවා ඔබේ තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා AI තාක්ෂණයේ තියෙනවා ඔබේ මෙමරිය සහ හදවතේ මොන දේ කරත් අවසානයේ සිහිපත් වෙන්නේ Taman කරගත්ත දේවල් අතට ගත දේවල් ඔක්කොම දාලා යනවා සිතට ගත දේවල් පින් පව් දෙක විතරයිනේ අරන් යන්න තියෙන්නේ ඒ නිසා නැවත නැවතත් මතක් කරන්න පුළුවන් තරම් Tamanගේ ජීවිතේ මොනවද මම කරගත්ත හොඳ වැඩ කියලා ගෙදර බුදුන් අම්මා ගැන තාත්තා ගැන හිතලා පන්සලේ ලොකු හාමුදුරුවෝ කියන දේ ගැන ගුරුවරු කියන දේ ගැන හිතලා ජීවිත ලස්සන කරගන්න මේ ගමක හැදෙන වැඩෙන මේ සුවඳ මල් කැලෑ මල් නොවි ලස්සන ජීවිතවල සුපිස්පිත නැත්නම් සුවිශේෂී මල් ගොමු බවට පත් වෙනවා නම් ඒ දකින්න අපේ හිස්සැලේ ලොකු හාමුදුරුවෝත් විදුහල්පති හාමුදුරුවෝත් ආචාර්ය මණ්ඩලයත් පුස්පික සර්ලා සහ අපි හැමෝම අපේක්ෂා කරන ලෝකයයි අනාගතයේ බාර ගන්න ඔබට මේ ජීවිතය විඳින්න පුළුවන් නිසා විඳිමින් විඳවන්නේ නැති ජීවිතයක් බවට පරිවර්තනය කරගෙන පවෙන් තොර වෙලා පිනෙන් සරු වෙන සුගතිගාමී මෙලව සැප පරලොව සැප නිවන් සැප සාක්ෂාත් කරගන්න මේ අද දේශනාවන් ඉවහල් වේවා ඒ සඳහා පිනම සිත්ති පිරී ඉතිරි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාවේ මගේ කොටස සියන ජාතික පාසලේ සියන ජාතික පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පඬිත අපේ ඉතාමත් කල්යාණ මිත්‍ර අත්තනගලු අරහන්ත රාජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ බූකැන්දේ ආයේ චන්දරතන පඬිත හාමුදුරුවෝ හරිම නියතමානී ප්‍රියශීලී අපේ පුස්පික මහත්මයා මතක් කළා වගේ මා දුටුවා ඊටාම ප්‍රියමනාප කිසිම ආඩම්බරයක් නැති නිහතමානී ස්වාමින් වහන්සේ නමක් ඒ නිසා උන්වහන්සේ වැඩම වීම අපට ගෞරවයක් උන්වහන්සේගේ
දේශනා විලාසය උන්වහන්සේගේ ශක්තිය අපට මේ අවස්ථාව ලැබලා දුන්නා. ඒ පිළිබඳව උන්වහන්සේට අපි දසදහස් වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා.